අද සෙනසුරාදා දවසක් උදේ ඇහැරෙනකොට හොඳටම වහිනවා. අද හවස් වෙනකම්ම වහිනවා කියලත් කියලා තියෙනවා. මම වැඩ කරන්නේ මැක්ඩොනල්ඩ්ස් එක්ක. ඉතින් ජපානයට ඇවිල්ලා මම කරන පළවෙනි ජොබ් එක තමයි මේ. වොෂ් එකකුත් දාගෙන උදේට පොඩි දෙයක් කාලා වැඩට යන්න පිටත් වුණා. මම අද තමයි ජපානයට ආවත් හරි ඉස්සරෝම ට්‍රේන් එකක යන දවස අක්කලාගෙනුත් අහගෙන යන විදිහ යන්න පිටත් වුණා. යන විදිය හොයාගන්න අමාරු වෙන තැන් ඉන්න අයගෙනුත් අහගෙන කොහොම හරි ට්‍රේන් එකට ගියා අපි. 8:04ට තමයි අපිට මෙට්‍රෝ එක තිබුණේ. ඉතින් අපිට කොහොම හරි ටයිම් එක මිස් වෙලා අපි දුවගෙන කොහොම හරි මෙට්‍රෝ එකට යනකොට ඒ මෙට්‍රෝ එක අපිට මිස් වුණා. ඉතින් අපිට යන්න ඕනේ ඊළඟ මෙට්‍රෝ එකේ. අපිට මේ මෙට්‍රෝ එකේ ගිහිල්ලා නොරිකයි වෙලා JR ලයින් එකට තමයි යන්න තිබුණේ. ඇත්තටම නොරිකයි වෙලා JR ලයින් එක හොයාගන්න විදිය යන විදිහ මේ කිසිම දෙයක් දැනගෙන හිටියේ නැහැ. මැප් එක බැලුවත් ඒක තේරුම් ගන්න පුළුවන් වුණේ නැහැ. ඒ යනකොට කොහොම හරි අපිට JR ලයින් එකට යන්න ජපාන් පිරිමි ළමයෙක් හම්බ වෙලා එයා අපිට උදව් කරා. JR ලයින් එකෙන් ගිහිල්ලා අපිට පහින්න තිබුණේ කොනොයි කෙෂිදෙන් ස්ටේෂන් එකෙන්. කොහොම හරි අපිට එතනින් පහින්න බැරි වෙලා ඊළඟ ස්ටේෂන් එකෙන් තමයි අපි බැස්සේ. ඊළඟ ට්‍රේන් එක ආවට පස්සේ අපි ආපහු හරි ලොකේෂන් එකට යන්න පිටත් වුණා. අද යාළුවෝ මමයි මේ යන්නේ අපේ අවුට්ලට් එකෙන් බිසි වෙන අවුට්ලට් වලට හෙල්ප් වලට යවනවා. ඉතින් මමයි යාළුවයි අද යන්නෙත් එන්නේ වගේ අවුට්ලට් එකකට. ඒ අවුට්ලට් එක තියෙන්නේ කොනොයිකවල. ඉතින් ට්‍රේන් එකෙන් බැහැලා ටික දුරක් පයින් යන්න තිබුණ මීටර් 550ක් වගේ. පැත්තට වඩා මෙහෙ ටිකක් වෙනස්. අපි ඉන්න ටවුන් එකක වගේ නිසා වෙන්න ඇති. මට එහෙම දැනෙන්න ඇත්තේ. මම ජපානයට ආවට පස්සේ දැක්ක දෙයක් තමයි ජපානයේ ප්‍රදේශවලින් ප්‍රදේශවලට හරි ලස්සන අමුතු වයිබ් එකක් තියෙන එක තැනකින් තව තැනක් හරිම වෙනස්. ඒවා හරිම ලස්සනයි. අර ඈතින් පේන්නේ අපි වැඩ කරන්න තියෙන මැක් එක. අපිට කොච්චර ට්‍රේන් එක පැටලුණත් අපි බහින තැන පාස් කරලා ගිහිල්ලා බැස්සත් අපි කොහොම හරි පැයකට කලින් ආවා. ඒ හින්දා ඉතින් චේන්ජ් කරගෙන චුට්ට වෙලාවක් යාළුවට යමට ඉන් ටයිම් එකක් හම්බ වුණා.
දාන්නයි හදන්නේ. අපිට 10 ඉඳලා 2 වෙනකන් තමයි වැඩ තියෙන්නේ. මේ අවුට්ලට් එකේ හිටපු තෙන්චෝ ඒ වගේම තමයි වැඩ කරපු ක්‍රූ එකේ අය හරිම හොඳයි. වැඩ ඉවර වෙනකොට හොඳටම බඩගිනි. ඒ නිසා මැක් එකේම මොනවා හරි කමු කියලා හිතලා මේ ටික ගත්තා. ඉතින් අපිට තෙන්චෝ මේ ටික ට්‍රීට් එකක් විදිහට තමයි දුන්නේ. අපෙන් සල්ලි ගත්තෙත් නැහැ. අපි ගිහපු මෝල් එක ලොකු මෝල් එකක්. ඉතින් ඒකෙත් ටිකක් වෙලා එහෙට මෙහෙට ඇවිදලා අපි ආපහු ගෙදර එන්න පිටත් වුණා. කලින් අප්ලෝඩ් කරපු වීඩියෝස් වලට සමහර අය ප්‍රශ්න අහලා තිබුණා. ඉතින් ගොඩක් අය අහලා තිබුණා මම ආවේ මොන වීසා එකෙන්ද කියලා. මම ජපානයට ආවේ ස්ටුඩන්ට් වීසා වලින්. මේ වීඩියෝ එක බලන ජපානයට එන්න ආසාවෙන් බලාපොරොත්තුෙන් ඉන්න කෙනෙක් නම් ඔයා මට ඔයාට පණිවිඩයක් දෙන්න තියෙනවා. ඔයා ජපානයට එන්න හිතාගෙන ඉන්නවා නම් එන්න කලින් ඔයාට පුළුවන් තරම් උපරිම දුරකට භාෂාව හදාගෙන එන්න. මොකද ඒක ජපානයට ආවට පස්සේ ඔයාට පාර්ට් ටයිම් එකක් හොයාගන්න හරි ඔයාගේ වැඩ කරගන්න හරි හරිම පහසුවක් ඒක. ස්ටේෂන් එකට ඇවිල්ලා ආපහු ඉතින් ගෙදර එන්න පිටත් වුණා. ආපහු එද්දි නම් ප්‍රශ්නයක් වුණේ නැහැ. අපිට පාර හොයාගෙන ලේසියෙන් එන්න පුළුවන් වුණා. ගෑනු ළමෙක් හෝ වේවා පිරිමි ළමෙක් හෝ වේවා ඕනම කෙනෙක්ගේ බලාපොරොත්තුවක් තමයි තමන් ආස දේවල් කරන්න ගන්න. ඒ වගේම තමයි පිට අපි වෙනුවෙන් දෙයක් කරගන්න, අපේ අම්මව තාත්තව පරිස්සමෙන් බලාගන්න, එයාලට ඕන දේවල් අරන් දෙන්න. මෙන්න මේ දේවල් කොහොම වුණත් ඔයාට කරන්න තියෙන එකම දේ තමයි ඔයාගෙත් මොනවා හරි හීනයක් තියෙනවා නම් බලාපොරොත්තුවක් තියෙනවා නම් ජීවිතේ ඒ වෙනුවෙන් වැඩ කරන එක. තමන් මහන්සි වෙන තරමට තමන්ට කැමති විදිහට ජීවත් වෙන්න තියෙන කාලේ ඉක්මනටම එනවා. ඉතින් එහෙම මහන්සිලා වැඩ කරන ඔයාට කවදාකවත් වරදින්නෙත් නැහැ. මගේ ජීවිතෙත් අන්න ඒ දවස් ඉක්මනට මෙයි කියලා මම මග බලන් ඉන්නවා.